ලස්සන කියලා කියන්නේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්. හැබැයි මේ ලස්සන කියන එක ප්‍රාර්ථනාවක් වුණු පළියටම ලස්සන වෙන්න පුළුවන්ද? හිත ලස්සන නම් ඕනත් ලස්සනයි. ඔව් ඇත්ත. ඒ වුණාට ජීවිතේ අපි එක එක හැලහැප්පීම් එක්ක වයසත් එක්ක ප්‍රශ්න එක්ක යනකොට අපෙන් ලස්සන ගිලිහී යන්න ගන්නවා අපි දන්නේ නැති මොහොතක. උස මහත කෙට්ටු තට්ටේ හිනාව කුරුලෑ මේ හැම දෙයක්ම රූපයට බලපාන්න ගන්නවා. එතකොට ලස්සන කියන එක අන්තිමට බලපාන්නේ හදවතට. ඒ වෙනුවෙන් අපි අපේ YouTube නාලිකාව හරහා යන චාරිකාවේ ලස්සනම තැන් හොයාගෙන ඩොක්ටර් බුද්ධික විටහචි හොස්පිටල් එකටයි මේ ඇවිත් ඉන්නේ. ඉතින් ඩොක්ටර් බුද්ධික විටහචි කියලා කියන්නේ ලංකාවේ හෝමියෝපති ප්‍රතිකාර අංශයෙන් චීන කටු අංශයෙන් ඉතාම නමක් දිනාගත්ත ඉහළ ප්‍රතිකාර මට්ටමක් පාරිභෝගිකයන්ට ලබා දෙන හොඳ වෛද්‍යවරයෙක්. ඉතින් ඔබට තට්ටිය ප්‍රශ්නයක් නම් ඒ වගේම මූණේ තියෙන පිග්මන්ටේෂන් කුරුලෑ ප්‍රශ්නයක් නම් මූණ මහත් වෙලා ඩබල් චින් ඇවිල්ලා නම් මේ අත් මහතයි නම් මේ බඩ මහතයි නම් ඔබට තියෙන ඕනෙම ප්‍රශ්නයකට මෙතන උත්තර තියෙනවා. දැන් බලමු මට තියෙන ප්‍රශ්න ටිකට කොහොමද උත්තර හම්බ වෙන්නේ කියලා. මේ උපකරණය තමයි ස්කින් ඇනලයිසිස් උපකරණයක්. මේක පේස් ඇනලයිසිස් වලට පාවිච්චි කරනවා. මේ උපකරණය වෙන්නේ හැම කොටස් කිහිපයකට බෙදෙනවා. ඔයිල් ස්කින් එක තෙල් සහිත හැම, ඒ වගේ ඩ්‍රයි ස්කින් එක වියලි හැම, කම්පවුන්ඩ් ස්කින් එක කියලා කියනවා අපි තෙල් සහිත සහ වියලි සහිත හැම හා නෝමල් ස්කින් එක. මේකෙන් අපිට හොයාගන්න පුළුවන් ලේසියෙම මේක ඔයිල් ස්කින් එකක්ද, කම්පවුන්ඩ් ස්කින් එකක්ද, ඩ්‍රයි ස්කින් එකක්ද කියලා අපිට මේ උපකරණයෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම ස්කාස් තියෙනවද, හෙයා තියෙනවද හැමේ ඒ වගේ හොයාගෙන ඒ අණුව අපිට තමයි මේ කාබන් ප්‍රතිකාරය කරන්නේ, කාබන් පිල් ප්‍රතිකාරය. එතකොට ඔයිල් ස්කින් එකක් නම්, ඒත් විශේෂයෙන් පිම්පල් සහිත හැමක් නම් තමයි අපි වැඩියෙන්ම කාබන් පිල් ප්‍රතිකාරය කරන්නේ. ඔයිල් ගතිය අඩු වෙන්න සහ පිම්පල්ස් ගතිය අඩු වෙන්න සහ ස්කාස් මේ විශේෂයෙන් පිග්මන්ටේෂන් කළු ලප අඩු වෙන්න තමයි මේ කාබන් පිල් ප්‍රතිකාරය කරන්නේ. අපි මේ කරන්න යන්නේ කාබන් පීල් ප්‍රතිකාරය කියන ප්‍රතිකාරය. මේක හෙලිවුඩ් පීල් කියලා කියනවා. මේකෙන් කෙරෙන්නේ මේ රූපලාවන්‍ය ප්‍රතිකාරවල, ස්ථටික් ප්‍රතිකාරවල ප්‍රධාන ප්‍රතිකාරයක් තමයි මේ කාබන් පීල් ප්‍රතිකාරය. දැන් ඔබ දකින්නේ මේ කාබන් පීල් ප්‍රතිකාරයට ඉස්සර ක්ලෙන්සර් කිරීම, මුණ පිරිසුදු කිරීම කරන ආකාරය. මේ කාබන් පීල් ප්‍රතිකාරය මගින් විශේෂයෙන්ම මුහුණේ දීප්තිමත් භාවය, කළු ලප, පිග්මන්ටේෂන් නැතිවීම වගේ ඒවා ක්‍රමයෙන් වැටුණු පිග්මන්ටේෂන් උනත් අඩු වෙවි යනවා. ඒ වගේම හැම මූණ ගොඩක් අය කියන්නේ එක සමාන නැහැ මූණ, නොයෙකුත් වර්ණ වෙලා තිනවා. ඒ සමාන රූපයක් ලබා දීම, සමාන පෙනුමක් ලබා දීම තමයි මේ ප්‍රතිකාරයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ වගේම මේ ප්‍රතිකාරය මගින් තොල්වල උණත අවපහ ගැනීමත් අඩු වෙනවා. තොල්වලත් පයානස් එක වැඩි වෙනවා. ඒ වගේම මුහුණේ ග්ලෝ එක සහ පයානස් එක ගොඩක් වැඩි වෙන ප්‍රතිකාරයක් තමයි මේ කාබන් පිල් ප්‍රතිකාරය. අපි ඊට මුලින්ම ක්ලෙන්සර් කළා. ඊට පස්සේ අපි කාබන් කියන ද්‍රව්‍ය අපි මුහුණේ පුරා ආලේප කරනවා තොල්වලත් එක්ක. දැන් ඔබ දකින්නේ මේ කාබන් මේ මුහුණේ මේ ගාලා අපි කාබන් මුහුණේ සහ තොලේ ගාලා විනාඩි 10ක් විතර වේලෙන් අරිනවා. මේ ඔබ දකින්නේ කාබන් ආලේප කරන ආකාරය. මේ කාබන් ආලේප කරාට පස්සේ මේ විනාඩි 10ක් විතර තියන්න ඕනේ මේ මුහුණේ මේ කාබන් එක අපි මේ ලේසර් ප්‍රතිකාර මගින් මුහුණේ අපද්‍රව්‍ය සහ මුහුණේ ඩාර්ක් ස්පොට් ඉවත් වෙලා මුහුණ ක්ලීන් වෙනවා. ඉතින් ඒකින්ද විනාඩි 10ක් විතර මේ මුහුණට මේක මේ ඇබ්සෝබ් වෙනකන් අපි තියනවා. මේ ලේසර් උපකරණය ඉන්ඩියක් ලේසර් කියලා කියන්නේ මේ කාබන් පීල් ප්‍රතිකාර කරන්න පුළුවන්. මේකෙන් ටැටූ රිමූව් කරන්න පුළුවන්, පිග්මන්ටේෂන් යවන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිකාර රාශියක් කරන්න පුළුවන් ඉන්ඩියක් ලේසර් එක. මේ ඔබ දකින්නේ මේ කාබන් ආලේප කරපු මේ කාබන් විනාඩි දැන් 15ක් විතර තිබ්බා. මේ තිබ්බහම මේ කාබන් දැන් වේලිලා තියෙන්නේ. ඊට පස්සේ මේ වේලිච්ච කාබන් මේ මැෂින් එක ලේසර් මැෂින් එක උපයෝගී කරලා දැන් යවීම තමයි කරන්නේ. එතකොට මේකෙන් වෙන්නේ මේ කාබන් එක ටොක්සින් ඔක්කොම අයින් වෙලා එතකොට හැම පිරිසුදු වෙලා මේ ලප ඔක්කොම
යනවා. මේකට අපි කියන්නේ කාබන් පීල් ලේසර් හෙවත් හෙලිවුඩ් ෆීල් කියලා කියනවා. මේක බටහිර රටවල් වල විශේෂයෙන්ම බ්‍රයිට් මේ මනමාලියෙක් වෙන්න ඉන්න අයට කලින් සතියකට කලින් මේ ට්‍රීට්මන්ට් එක කරනවා. මේ ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක් හැම පෙයානස් වෙන්න. දැන් අපි ට්‍රීට්මන්ට් එක පටන් ගන්න යන්නේ. දැන් කාබන් පීල් ලේසර් එක ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේ මාස් එක අයින් කළා ඊට පස්සේ ෆේස් මාස් එක දාලා ලයිට් එක දාන එක තමයි දැන් කරන්නේ. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට කරනවා. මොකද කාබන් පීල් ලේසර් එක කරාට පස්සේ බලන්න දැන් මූණ ටික ෆෙයා වෙලා සුදු වෙලා තිනවා. ඔබ දකිනවා. එතකොට මේ සියලුම මේ බ්ලැක් හෙඩ්ස් ඔක්කොම අයින් වෙනවා මේ ප්‍රතිකාරයෙන්. මේක ඇඩ්වාන්ස් ප්‍රතිකාරයක්. ඊට පස්සේ අපි අවසාන පියවරට තමයි දැන් යන්නේ. මේ ඔබ දකින්නේ මේ කාබන් ලේසර් එකෙන් පස්සේ මාස් එක දාලා මේ ලයිට් එක දැම්මා. මේ රෙඩ් ලයිට් එක දාලා තින්නේ. මේ රෙඩ් ලයිට් එකෙන් වෙන්නේ කොලජන් ඉන්ඩෙක්ස් ලයින් එක වැඩි කරන එක. කොලජන් වැඩි කරන එක තමයි ලේසර් රතු ලයිට් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේකේ නිල් පාට ලයිට් එක තියෙන. නිල් පාට ලයිට් එක අපි පිම්පල් සහිත හැමකට තමයි ගොඩක් දාන්නේ. කොලජන් ඉන්ඩෙක්ස් ලයින් එකට අපි රතු පාට ලයිට් එක පාවිච්චි වෙනවා. දැන් අපි ලයිට් ප්‍රතිකාර වලින් පස්සේ මේ ෆේස් මාස්ක් එක ගලවලා දැන් කරන්න යන්නේ මොයිස්චරයිසින් ගන්න එක. මොයිස්චරයිසින් ආලේප කරලා ඊට පස්සේ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරලා ෆේස් මසාජ් එක කරනවා. ඒක තමයි අවසාන පියවර විදිහට දැන් පාවිච්චි කරන්නේ. අපි මේ කරේ කාබන් පීල් ලේසර් ප්‍රතිකාරය. මේක හෙලිවුඩ් පීල් ප්‍රතිකාරය විදිහට හඳුන්වන ප්‍රතිකාරය. මේකෙන් කෙරෙන්නේ මුහුණේ තියෙන දීප්තිමත් භාවය වැඩි දියුණු කරන එක. ඒ වගේම කළු ලප සහ මුහුණේ තියෙන තෙල් ගතිය නැති කරලා පිම්පල්ස් එහෙම අඩු කරලා මුහුණට ප්‍රබෝධයක් ගෙන දෙන එක. ඒ වගේම තොල් වලටත් මේ කළු ගතිය අඩු කරන එක තමයි මේ ප්‍රතිකාරයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. අපි මුලින්ම කාබන් ගාල ඉවරලා හැම පරික්ෂා කිරීමෙන් අමතරව කාබන් ගාල ඉවරලා ඊට පස්සේ මේ ලේසර් ප්‍රතිකාර මගින් ඒක ඉවත් කළා. ඊට පස්සේ මාස් එක දාලා ලයිට් එක දාලා ඊට පස්සේ මොයිස්චරයිසින් ගාලා ඊට පස්සේ සන් බ්ලොක් එක ගාලා තමයි මේ ප්‍රතිකාරය අවසන් කරලා තියෙන්නේ. දැන් ඔබට පේනවා තිබුණට වඩා හැමේ පැහැ වැඩි දියුණු වෙලා තියෙන ආකාරය. මේක තවත් වැඩි දියුණු වෙනවා. මේක සතියක් විතර යනකොට ගොඩක් ග්ලෝ ගතිය වැඩි වෙනවා. මේ ප්‍රතිකාරය සාමාන්‍යයෙන් මාසයකට වරක් වගේ ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්.